වර්තමාන ලෝක බලදේශපාලනයේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සතු අසමසම යුද ශක්තියයි. මේ ශක්තිය රහස තිබෙන්නේ හුදෙක් ඔවුන් සතු න්‍යෂ්ටිකාවි හෝ නවීන තාක්ෂණය තුළ විතරක් නෙවෙයි. ලෝකය පුරාම විහිදී ගියපු දැවැන්ත හමුදා කඳවුරු ජාලය තුළ තමයි ඒ බලය තියෙන්නේ. 2025 වර්ෂයේ අවසාන භාගයේ සංඛ්‍යා වලට අනුව ඇමරිකාව විසින් ලෝකය පුරා රටවල් 80කටත් වඩා වැඩි ප්‍රමාණයක හමුදා කඳවුරු 750ත් 800ත් අතර ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබනවා. මේක රෝම අධිරාජ්‍යයට හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටවත් ඉතිහාසයේ කිසිම දවසක ළඟා විය නොහැකි වුණු මට්ටමේ භූගෝලීය ආධිපත්‍යයක් වෙනවා. චීනය සතුව තිබෙන්නේ විදේශ කඳවුරු ඉතාමත්ම 14ක් විතරයි. නමුත් ඇමරිකාව මුළු ලෝකයේම ආවරණය වන පරිදි තමාගේ බලය ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරමු ඇමරිකාව මෙච්චර විශාල වියදමක් දරමින් මේ කඳවුරු පවත්වාගෙන යන්නේ ඇයිද කියන කාරණාව ගැන. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ භූදේශපාලනික විශ්ලේෂකයන්ට අනුව මේ කඳවුරු පවත්වාගෙන යාම පිටුපස ප්‍රධාන අරමුණු පහක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි බලය ප්‍රක්ෂේපණය කිරීම. සරලවම කියනවා නම් ඇමරිකාවට අවශ්‍ය ඕනම මොහොතක ලෝකයේ ඕනම තැනකට පහර දීමට හෝ හමුදාව යැවීමට තිබෙන හැකියාව. ඇමරිකාව ඉඳලා නැව් හෝ ගුවන් යාන එනතුරු බලා ඉන්නේ නැතුව අදාළ කලාපයේ තියෙන කඳවුරකින් පැය කිහිපයක් ඇතුළත ප්‍රහාරක යානා දියත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේක ෆෝවර්ඩ් ඩිප්ලොයිමන්ට් විදියට තමයි හඳුන්වන්නේ. දෙවෙනි අරමුණ තමයි සතුරන් බිය ගැන්වීම සහ වැළැක්වීම. මේකට අපි කියනවා ඩෙටරන්ස් පවර් එක කියලා. රුසියාව, චීනය සහ උතුරු කොරියාව වැනි රටවල් හදිසි ආක්‍රමණයක් කිරීම වැළැක්වීමට මේ කඳවුරු බාධකයක් විදියට ක්‍රියා කරනවා. උදාහරණයක් විදියට ජර්මනිය සහ පෝලන්තයේ තිබෙන ඇමරිකානු කඳවුරු රුසියාවට යුරෝපය ආක්‍රමණය කිරීමට තිබෙන ඉඩ හුරලා දානවා. දකුණු කොරියාවේ තිබෙන කඳවුරු උතුරු කොරියාවට තර්ජනයක්. තුන්වෙනි අරමුණ තමයි ෂණික ප්‍රතිචාර දැක්වීම. ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී ප්‍රහාර හෝ හදිසි දේශපාලන පෙරළියකදී ඇමරිකානු පුරවැසියන් බේරා ගැනීමට හෝ හමුදාමේ මැදිහත් වීමක් කිරීමට මේ කඳවුරු අත්‍යවශ්‍ය වෙනවා. ජිබූටිහි තිබෙන කඳවුර අප්‍රිකාවේ සහ මැද පෙරදිග මෙහෙයුම් සඳහා මේ වගේ මධ්‍යස්ථානයක් වෙනවා. ඉතින් හතරවෙනි අරමුණ තමයි මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම. නේටෝ සංවිධානයේ රටවල් ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් සමග තිබෙන ගිවිසුම් අනුව එම රටවල් ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු හමුදාව රැඳී සිටිනවා. මේකෙම රටවල් වලට ආර්ථික වශයෙන්ද වාසිදායක වන්නේ තමාගේ ආරක්ෂාවට විශාල මුදලක් වැය කිරීමට සිදු නොවන නිසායි. ඒ වගේම පස්වෙනි අරමුණ තමයි වෙළඳ මාර්ග සහ ආර්ථික ආරක්ෂාව. ලෝකයේ ප්‍රධාන නාවික මාර්ග පාලනය කිරීම මගින් ඛනිජ තෙල් ප්‍රවාහනය සහ වෙළඳාම සුරක්ෂිත කිරීම ඉන්දියන් සාගරයේ ඩියාගෝ ගාර්සියා කඳවුර මේ සඳහා කදිම උදාහරණයක් වෙනවා. කොහොමරි ඇමරිකානු කඳවුරු ජාලය ප්‍රධාන කලාප කිහිපයක් විදියට බෙදලා වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ආසියා පැසිෆික් කලාපය. වර්තමානයේ ඇමරිකාවේ වැඩිම අවධානය යොමු වෙලා තින්නේ චීනය සහ උතුරු කොරියාව පැත්තටයි. ඇමරිකාව සතුව වැඩිම විදේශ හමුදා පිරිසක් ඉන්නේ ජපානය තුලයි. විශේෂයෙන්ම ඔකිනාවා දූපතේ පිහිටි කඩේනා ගුවන් කඳවුර පැසිෆික් කලාපයේ බලය රඳා පවතින තීරණාත්මක ස්ථානය වෙනවා. ඉතින් ජපානය සතුව ඇමරිකානු කඳවුරු 120කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. දකුණු කොරියාව ගැන කතා කරොත් කඳවුරු 73කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙහි පිහිටි කැම්ප් හම්ෆ්‍රීස් යනු ඇමරිකාව සතු විශාලතම විදේශ හමුදා කඳවුරයි. එය කුඩා නගරයක් හා සමාන වන අතර පාසල්, රෝහල් සහ විනෝද මධ්‍යස්ථාන පවා එහි නිර්මාණය කරලා තියෙනවා. ගුවාම් කියලා කියන්නේ ඇමරිකාවට අයිති භූමියක් වුණත් ඒකේ පිහිටීම නිසාම මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඇන්ඩර්සන් ගුවන් කඳවුර සතුව ඕනම මොහොතක න්‍යෂ්ටික බෝම්බ හෙළිය හැකි යානා නතර කරලා තියෙනවා. මේක හඳුන්වන්නේ අන්සින්කබල් එයාක්‍රාෆ්ට් කැරියර් කියලා. යුරෝපය ගැන කතා කරොත් එහිදී වැඩි වශයෙන්ම හමුදා කඳවුරු ඉදි කරලා තින්නේ රුසියාවට විරුද්ධවයි. ජර්මනිය තුල කඳවුරු 119කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. රැම්ස්ටයින් ගුවන් කඳවුර කියලා කියන්නේ ඇමරිකාවෙන් පිටත තිබෙන විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයයි. මැද පෙරදිග සහ අප්‍රිකාවේ කරන ඩ්‍රෝන් මෙහෙයුම් පාලනය කරන්නේ බොහෝ විට මෙතන ඉඳලා. ඉතාලිය ගැන කතා කරොත් මධ්‍යධරණී මුහුදේ නාවික බලය පවත්වා ගැනීමට ඉතාලියේ තිබෙන නාවික කඳවුරු ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මැද පෙරදිග සහ අප්‍රිකාව ගැන කතා කරොත් මැද පෙරදිග තියෙන විශාලතම ඇමරිකානු කඳවුර තමයි අල්ලුඩේට් එයාබේස් කියලා කියන්නේ. ඇෆ්ගනිස්තාන සහ ඉරාක යුද්ධවලදී ප්‍රධාන මෙහෙයුම් මැදිරිය උනේ මෙන්න මේ ස්ථානය තමයි. ඒ වගේම ඩියාගෝ ගාර්සියා කියන දූපත ගැන කතා කරොත් ඉන්දියන් සාගරයේ මැද පිහිටි බ්‍රිතාන්‍යයට අයත් මේ දූපත ඇමරිකාව සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. දිගුදුර බෝම්බ හෙළන යානා තමයි මෙහි රඳවලා තියෙන්නේ. ඒ කියන්නේ B2 ස්ටිල් බෝම්බ යානා මේ කඳවුරේදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රිකානු මහද්වීපයේ තිබෙන එකම ස්ථිර ඇමරිකානු කඳවුර තමයි ජිබූටි කියලා කියන්නේ. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව තමයි මේ කඳවුර පාවිච්චි වෙන්නේ. කොහොමරි මේ වගේ කඳවුරු පවත්වාගෙන යද්දී
එහිදී අභියෝග වගේම විවිධ විවේචනත් එල්ල වෙනවා. මේ වගේ හමුදා කඳවුරු 750ක් 800ක් වගේ ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල් වල පවත්වාගෙන යන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඉතින් ඒ සම්බන්ධව බරපතල ගැටලු තියෙනවා. 2025 වර්ෂය වෙනකොට විදේශ කඳවුරු පවත්වාගෙන යාම සඳහා පමණක් ඇමරිකාව වසරකට ඩොලර් බිලියන 70කට වඩා වැඩි මුදලක් වැය කරනවා. ඇමරිකාව වෙනුවෙන් බදු ගෙවන පුද්ගලයන්ගෙන් කොටසක් මේ මුදල් රට ඇතුළත සංවර්ධනයට යෙදවිය යුතු බවට තර්ක කරනවා. ඒ වගේම බොහොමයක් රටවල් වල ජනතාව තමාගේ රට ඇතුළේ විදේශ හමුදාවක් සිටීම ගැන විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම ජපානයේ ඔකිනාවාහි ජනතාව ඇමරිකානු කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින් නිතර විරෝධතා පවත්වනවා. ඒකට හේතුව වෙලා තින්නේ ශබ්ද දූෂණය, පරිසර හානිය සහ සමහර ඇමරිකානු බටයන් අතින් සිදුවන අපරාධයි. ඉතින් යම්කිසි රටක ඇමරිකානු කඳවුරක් තිබීම කියලා කියන්නේ යුද්ධයකදී ඒ රට අනිවාර්යයෙන්ම සතුරන්ගේ න්‍යෂ්ටික හෝ මිසයිල් ඉලක්කයක් බවට පත් වෙන්න පුළුවන්. මේක සත්කාරක රටවල් මුහුණ දෙන විශාලතම අවදානම් වෙනවා. ඉතින් 2026 වර්ෂය වෙනකොට ඇමරිකාව විශාල ස්ථීර කඳවුරු වෙනුවට කුඩා රහස්‍යගත වගේම නම්‍යශීලී කඳවුරු කරා මාරු වෙමින් පවතිනවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ විශාල ඉලක්කයක් නොවේ අවශ්‍ය තැනට ක්ෂණිකව ළඟා වෙන්න පුළුවන් කුඩා මධ්‍යස්ථාන පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල නිර්මාණය කිරීමයි. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් ඇමරිකාව ලෝක පොලිස් කාර්යාලය ලෙස ක්‍රියා කරන්නේ මේ දැවැන්ත කඳවුරු ජාලය හරහායි. හිරු නොබසින අධිරාජ්‍යයක් ලෙස ඔවුන් තාමත් වැජබෙන්නේ වොෂින්ටනයේ සිට සැතපුම් දහස් ගාණක් ඈතින් මේ යකඩ බලකොටු තිබෙන නිසායි. ඉතින් මේ ගැන ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තු වෙන අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.